ආයු බොහෝ වේවා ඔබ සැම දෙනාටම. අද මම ප්‍රතිපත් කරන්නේ ජ්‍යොතිෂ්‍ය වැඩසටහනක්. 2025 මැයි මාසයේ 5 වෙනිදා සඳුදා දවසේ පලාපල. මේෂ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කින්දේ සාර්ථක කරයි. ඒ වගේම ඔබගේ සිතුවිලි යහපත් වෙනවා. අන් අයට උදව් කරන්න ඔබ පෙළඹෙයි. පුළුවන් විදියට ඔබ අසරණයට උදව් කරයි. ඒ වගේම ඔබ කරන කින්දේ රැසකට සාර්ථක කරයි. හැම දිනා සමගම හොඳ හිත වර්ධනය වේ. ඉතින් ඔබගේ ගෘහ ජීවිතේ වාසනාවන්ත වේ. අමුත්තන්ගේ පැමිණීම් රසවත් ආහාර සුවපහසුව ලැබෙන දවසක්. ඒ වගේම හදිසි අසනීප ඇති වී හැකි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබට විදම් ඉහිල යන දවසක්. සමහර විට දුරකමන් නැති විය හැකියි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. රෝහලට යන දවසක්. ඒ වගේම හදිසි ගමන් බිමන් ඇති විය හැකියි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. ඔබගේ දුව දරුවන්ටත් යහපත්. ඔවුන් කරන කින්දේ උනන්දුවෙන් උත්සාහයෙන් කරයි. අද දවස ආගමික කටයුතු වලටත් ඔබ සම්බන්ධ වේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. ඒ වගේ මිථුන ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට ධනයේ බලය ලැබෙන දවසක්. ඔබගේ වචනය අන් අය පිළිගනී. ඔබගේ වචනය අන් අයට ආකර්ෂණීය වේ. ධනයේ බලය කෙසේ හෝ ඔබට ලැබේ. ඒ වගේම ඔබගේ ගෘහ ජීවිතය වාසනාවන්ත කරයි. හිත මිතුරන් හමු වෙන, නෑදෑයන් ගෙදරට පැමිණෙන, තෑගි භෝග ලැබෙන සුබ දවසක්. ඒ වගේම ඔබට හදිසි ලැබීම් ඇති කරයි. ඔබගේ ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. ඒ වගේම හිත මිතුරන් හමු වේ. උත්සව අවස්ථා උදා වේ. අද සතුටින් ඉන්න පුළුවන් දවසක්. ධනෙන් බලෙන් අඩු නොවේ. සුබ දවසක් ඔබට. තෙරුවන් සරණයි. කටක ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කියන ටික රැසකට සාර්ථක කරයි. හැම දිනා සමගම ඔබ හොඳින් වැඩ කරයි. ඔබගේ හිත හොඳකම අන් අයට අද හොඳට පෙනෙන දවසක්. ඔබ අසරණයට පිහිට වේ. පුළුවන් විදියට වචනකින් හරි අනිත් අයට පිහිටක් වෙනවා. ඒ වගේම ඇවිදිලි අධික කරයි. දුර ගමන්ද විය හැකියි. ව්‍යාපාර කරන ඔබට අද දවස ගොඩක් සුබයි. තෙරුවන් සරණයි. සිංහ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ ආගම දහමට මුල් තැනක් දෙන දවසක්. අද වාසනාව ඔබ සොයා පැමිණේ. හිත මිතුරන් හමු වෙන, උත්සව අවස්ථා උදා වෙන, උසස් ඉගෙනීම් ඇති වෙන සුබ දවසක්. ඇවිදිලි අධික කරයි. දුර ගමන්ද විය හැකියි. ඒ වගේම අසනීප සුළු වෙන්නෝ අසනීප ඇති කරයි. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. අද දවස ගොඩක් දුරට ඔබට සුබයි. තෙරුවන් සරණයි. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ කරන කෙන ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. ඒ වගේම පොළොවෙන් ලැබීම්ද ඇති වේ. අද දවස ඔබ කරන රැකරක්ෂාකට සාර්ථක කරයි. හැම දිනා සමගම හොඳින් ඔබ ඉන්න දවසක්. ඒ වගේම ලැබීම් අතරින් යහපත් වෙනවා. ධනෙන් බලෙන් අඩු නොවේ. ඔබගේ දුව දරුවන්ටත් යහපත්. ඕන් කරන කින්දේ සාර්ථක කරයි. අද සතුටින් ඉන්න පුළුවන් දවසක්. තෙරුවන් සරණයි ඔබට. තුලා ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් වැඩි ලාභ ඇති කරයි. ඒ වගේම ඔබගේ වචනේ අද ආකර්ෂණීය වේ. අන් අය ඔබට ගෞරව කරයි. ඔබ ආගම දහමට ලැබිව කටයුතු කරන දවසක්. ඔබගේ ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. හැම දිනා සමගම හොඳින් ඔබ වැඩ කරයි. අම්මට තාත්තට සලකන්න, සහෝදරයන් සමග සමගියෙන් ඉන්න. ඒ වගේම අමුත්තන්ගේ පැමිණීම රසවත් ආහාර ලැබෙන සුබ දවසක්. අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන්න ඔබට උදා වූ අද දවස කොහොමද බලමු. අද ඔබට අසනීප ටිකක් ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. රෝහලට යන දවසක්ද විය හැකියි. සමහර විට දුර ගමන් යන දවසක්ද විය හැකියි. ඔබට අද වියදම් ඉහිල යන දවසක්. කොච්චර ගත්තත් ඔබට මදි වගේ දැනේ.
ඉතින් ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාරයෙන් වැඩි ලාභ ඇති කරයි. හදිසි ගමන් දුර ගමන් ඇති කරයි. ඔබ කොහොම වුණත් වීර්යවන්තව වැඩ කරයි. උත්සාහය උනන්දු ඔබට අද දවසේ ලැබේ. ඉතින් අද දවස ඔබට සුබ. තෙරුවන් සරණයි. ධනු ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට හදිසි ධන වාසනාව ලැබෙන දවසක්. හිත මිතුරන් හමු වේ. ඔවුන්ගෙන් උදව් උපකාර ඔබට ලැබේ. ඔබගේ දුව දරුවන්ට යහපත් වේ. ඔවුන් කරන දේවල් සාර්ථක කරයි. හැම දිනා අතරම ඔබ ආදරණීය කෙනෙක් වේ. ඔබගේ හවුල් ව්‍යාපාර සාර්ථක කරයි. ධනයෙන් බලයෙන් අඩු නොවේ. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. මකර ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබගේ ගෘහ ජීවිතය වාසනාවන්ත කරයි. අමුත්තන්ගේ පැමිණීම් අද ඇති විය හැකියි. හැමදෙනා සමගම හොඳ හිත වර්ධනය වේ. ඔබ කරන කෙනෙකු රැස්සා කටයුතු සාර්ථක කරයි. ඉතින් හැමදෙනා එක්කම සුහඳ ඔබ වැඩ කරයි. ඔබගේ සිතුවිලි අද යහපත් වෙනවා. ඒ වගේම ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න. අසනීප ඇති විය හැකියි. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න. ඉතින් අද දවස ඔබට සුබයි. තෙරුවන් සරණයි. කුම්භ ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබ කාර්යබහුල වෙන දවසක්. ගමන් බිමන් අධික වේ. ඔබ උත්සාහය වීර්යය ඇති වැඩ කරන දවසක්. ආගමික කටයුතු වලටත් ඔබ සම්බන්ධ වේ. ඉතින් ඔබගේ දුව දරුවන්ටත් යහපත් දවසක්. ඔවුන් කරන දේවල් සාර්ථක කරයි. ඔබටත් යහපත් දවසක්. වේදම් ඉහළය. ඒ ගැනත් ඔබ දැනුවත් වෙන්න. කුම්භ ලග්නයෙන් උපන්න ඔබට අද දවස සුබයි. තෙරුවන් සරණයි. මීන ලග්නයෙන් උපන්න ඔබට උදා වූ දවස කොහොමද බලමු. අද ඔබට ඔබගේ දුව දරුවන් සම්බන්ධව සතුට විය හැකි කරුණු වේදී. රසවත් ආහාර ලැබෙන සුවපහසු ඇති වෙන දවසක්. ඒ වගේම ධනෙන් බලයෙන් අඩු නොවේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාරයෙන් වැඩි ලාභ ඇති කරයි. හිත මිතුරන් හමු වෙන උත්සව අවස්ථා උදා වෙන වාසනාවන්ත දවසක්. දුර ගමනට යන දවසක් විය හැකියි. එහෙමත් නැතිනම් විනෝද ගමනක් යන දවසක්ද විය හැකියි. අද දවස ඔබට ගොඩක් සුබයි. තෙරුවන් සරණයි. ලග්න 12 ගැනම උදා වූ අද දවස ගැන මම ඔබට කෙටියෙන් පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඉතින් ඔබ සෑම දිනකටම උත්සන්න. සියලුම දිවි රැකවන්න. ආයි බොහෝ වේවා.